ජීවත් වෙමුකෝ. මොකක්දනේ ඔය රාජමාලිගාවේ රස්සාව. වැටක් තියනවද ඔක කලයි කියලා. මට එපා වුණා පහුගිය දවස්වල අලුතෙන් සේවිකාව වගේක් ගත්තා. අනේ උන්ට මෙලෝ රහක් නෑ මෙලෝ වැඩක්. ඒ මොකද ඒ? ඔයාට කියන්න ඕ මේ මෙව්වා කායන් ගාලා මෙව්වාගේ පූරු ගාලා මේ බෝලගෙඩි වගේ දිව්‍යාංගනා වගේ ලස්සනට ඉන්නවා. උන්ට පොල් ටිකක් ගාගන්න කිව්වට පොල් ටිකක් ගාගන්න බෑ. ඉරිත් ටිකක් අමර ගන්න බෑ මෙලෝ රහක් නෑ දැන් ඉන්න කෙල්ලෝ. ඊට පස්සේ ඉතින් මොකද කළේ? මම මේ පහුගිය දවසක මං කිව්වා එකෙකුට මේ කෙල්ලේ ඕන් ඔය මේ පොල් ගෙඩිය බින්දලා අරගෙන පොල් බෑව ගාපිය කියලා. අනේ මේක කොහොම හරි කරලා පොල් ගෙඩිය අරගත්තා. කොහොම කරලා දෙකට පළලා පිටගත්තා. බින්දගෙන එන්න මොනවත් නැහැ ගිහිල්ලා එක බෑවක් පැත්තකින් තියලා අනිත් බෑවත් අරගෙන ආන් අර හිරමනේ ඉඳගත්තා. ඉඳගෙන මොකවත් නැහැ. අර පොල් බෑව තලයට දාගත්තා. ඉතින් දාලා මේකි බෑවට අත තියාගෙන මන් දිහා බලන් ඉන්නවා. පුතුමෝ ගෑනු දෙන්නේ තිබුණේ කොන්ද කැඩිලා යන්න. ඊට පස්සේ මං කිව්වා යකෝ ඔහම ඔය පොල් බෑවට අත තියාගෙන හිටියට වැඩක් නැහැ. ඕක ගාපිය කියලා. කියන්නත් මං සැර කරද්දි මේකිගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තා. දබ ගාන. අලවිකාර මම සමය. අනේ ඉතින් මොනෝ වුණත් ඒ කෙල්ලගේ ඇස් එකෙන් කඳුළු වැටෙනකොට මට අරක වාවන්න නැතුව අනේ ඔයාට ආවන්න නැතුව ගියාද? අනේ ඕම් මගේ අරක පැලෙන්න ගත්තා ඊට පස්සේ. නොදන්න මේ තමුසේ ගැන. ඉතින් තමුසේ මොකද කළේ? ඊටල් මංගෝ නංගි අඬන්න එපා දුක් වෙන්න එපා. ඔයාට මං පොල් ගන්න හැටි කියලා දෙන්න. ඊට පස්සේ ඔයා දිගට මේක ඉගෙන ගන්න කියලා මං කෙලින්ම ගිහිල්ලා එහෙම්මම ඉඳගත්තා. ඒ හිරමනේ මෙහෙම ඉඳගත්තා. ඉතින් ඉඳගෙන ඒ හිරමනින්ම ඒ හිරමනේ නැතුව ඒ බෑව දෙහක ගන්නද බං? එහෙම ඉඳගෙන කොහොමද කියලා දුන්නේ? ඉඳගෙන මං ඒ නංගි දැන් පොල් බෑවට අත් දෙක තියාගන්නේ මා ඒ අත් දෙක උඩින්ම අත් දෙක තියාගෙන මං කියනවා ඔව් නංගි දැන් පල්ලහැට අතුල්ලන්න දැන් උඩට ගන්න පල්ලහැට ගන්න උඩට ගන්න අතුල්ලන්න අනේ මනස ඇති ඔය ඇති හොඳට ඕම ඇති. මම රෙවට්ටුව තමුසේ මම මගේ අප්පච්චිට කියන්නේ නැතුව මම මේ හොරෙන් දන්නවද අප්පච්චිව රෙවට්ටුව මම තමුසේ ඉන්න. ඔයාට ඔරයා පොල් වදිනවනම් මම මේ වයිලා ඔයාට කියනවද? ඔයාට කියන්නේ එහෙම පොල් ගහනකොට අම්මේ පොල් බෑවක් ගෑවිලා පොල් කට්ටක් ගෑවිලා කෙල්ලගේ අතක් ගෑවිලා මගේ අතක් ගෑවෙනකන් දන්නේ නැහැ. එච්චර දේවල් වෙනකන් තමුසේ දැනගෙන හිටියේ නැහැ. තමුසේ දැනුන්නේ නැහැ එච්චර දේවල් වෙනකන්. අම්මේ මගේ උඹ මම රෙවට්ටුව නේද? නෑ පිස්සිද මගේ කියන ඔයාට ආදරේ වෙනසක් වෙනවා මම ඔයාට මෙහෙම ඇවිල්ලා කියන වෙයි. හැබැයි දැන් නම් මුළුතැන්ගේ පැත්තේවත් තියන්නේ නෑ. යන්නේම නෑ. පැත්ත පළාතේම යනව නෙමෙයි. මුළුතැන්ගේ නෙමෙයි රාජමාලිගාවේ පැත්තටවත් යන්නේම නෑ. ඔයාට කියන්නේ යන්නත් බෑ. මාව හම්බුන ගමන් අහනවා අයියා පොල් ටිකක් ගහමුද අයියා. මට මම එනවා රාජමාලිගාවට තේනවද? ඇවිල්ලා හිට මම ඕකිය මොන හැම ගහලා පට්ට ගහලා අනිත් පැත්ත හරවනවා තේරුණාද? කන පිට කනවා මං ඕකිය. ඒක කරන්න එපා. මගේ උම්මා ගැටේ මේ අහන්නකො. පලන්තියේ ඊළුවේ අපි එකට පිස්සු මල් පැම්පොත් සහදැලුවේ අපි එකට අලවිකාර එදවෝගේ කල්ලරියත් අපි එකට ඇයි නංගියේ ඔබ චූ කෙරුවේ මගේ කිව්ව කියන්නේම වගේ කතාවක් කැත කතාවක්